අමුද්‍රව්‍ය දෙකකින් මේ වගේ රසමරස පුඩින් එකක් හදමුද? එහෙනම් මෙන්නකෝ. හරිම සොෆ්ට්, හරිම රසයි. ඔයාගේ ගෙදර චූටි බබෙක් ඉන්නවා නම් එයා ගොඩාක් ආසාවෙන් කයි. අපි මුලින්ම ජෙලි පැකට් එකක් අරගෙන හොඳට උණු වතුරෙන් මේක මික්ස් කරගන්නවා. අපි ජෙලි පැකට් එක හදන්න ඕන වතුර වලට වඩා අඩුවෙන් තමයි වතුර දාන්නේ. කියන්නේ ජෙලි එක හදන්න වතුර මිලිලීටර් 500ක් දාන්න ඕනේනේ. නමුත් අපි මේකට දාන්නේ මිලිලීටර් 400ක් වගේ. මොකද අපි මේ ජෙලි එක හදන්නේ කිරි ජෙලි දාලා විතරයි. ජෙලටින් මොනවත් දාන්නේ මේ පුඩින් එක සෙට් වෙන්න. ඉතින් ජෙලි එකේ තියෙන ඝනකමෙන් අර කිරිත් එක්ක මේක මික්ස් කරනකොට හොඳට සෙට් වෙනවා. ඒ නිසා ඔයාලා කිරි ජෙලි දෙකම එකම ප්‍රමාණයෙන් තමයි හදාගන්න ඕනේ. ඔයාලට ඕන නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මම මේ වෙලාවේ ගෙදර තියෙන කිරි පිටි මම කිරි පිටි වලින් තමයි මේක හදන්නේ. කිරි පිටි තේ හැඳි 4ක් දාගත්තා. මම මේකට සීනිත් දාගත්තා තේ හැඳි 4ක්. මට ඒක වීඩියෝ එකකින් ස්කිප් වෙලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේක හදනවා නම් සීනිත් දාගන්න. මොකද අර සීනි පැණි රහක් තියෙන්න ඕනේනේ. එතකොට තමයි මේක ගොඩක් රස වෙන්නේ. දැන් මම හදාගත්ත ජෙලි එකයි අර කිරි කෝප්පේ ප්‍රමාණයටම තව කෝප්පයකට දාගන්නවා. එතකොට කිරි ජෙලි දෙකම කෝප්පේ තමයි මල් ළඟ තියෙන්නේ. මම මේ ප්‍රමාණයෙන් තමයි හදන්නේ. මේක හදනකොට ගොඩක් වෙනවා. මේක අපි දැන් හදලා ඉවරයි. දැන් මේක හොඳට නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ කූල් වෙන්න පැය 2ක්වත් තියන්න. කියන්නේ ඔයාගේ ජෙලි එක හොඳට සෙට් වුණාට පස්සේ ශීතකරණයෙන් එළියට ගන්න. එකම ප්‍රමාණයට ජෙලි එකයි කිරි එකයි වෙන වෙනම වාජනවල දාගෙන ඔයාලා ශීතකරණයේ පැය 2ක් තියලා එළියට ගන්න. හරි. දැන් අපේ ජෙලි එක හොඳට සෙට් වෙලා තියෙනවා. දැන් අපි ජෙලි එකයි කිරි එකයි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි මුලින්ම කිරි එක තමයි බ්ලෙන්ඩ් කරන්නේ. මොකද එතකොට ඒක ටිකක් අර ක්‍රීම් වගේ හොඳට පෙන දාලා එනවා. ඊට පස්සේ අපි ඒකටම අපේ ජෙලි එකත් එකතු කරනවා. ඊට පස්සේ දෙකම හොඳට මික්ස් කරන්න ඕනේ. කිරි එකත් මුලින්ම විනාඩියක් විතර වගේ බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ජෙලි ටික දාලා විනාඩි 3ක් විතර හොඳට මික්ස් වෙන්න තියන්න. දැන් අපේ ජෙලි එකයි කිරි ටිකයි හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ටන්ටටා! දැන් තියෙන්නේ අන්තිම පියවර. දැන් මේ මික්ස් කරපු ජෙලි ටික ඔක්කොම ආයි භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියන්න. ෆ්‍රිජ් එකේ තියලා පැයකට පස්සේ ඔයාලට පුළුවන් මේක අරන් රස බලන්න. කෝප දෙකේ තියෙනකොට හිතෙන පොඩ්ඩද තියෙන්නේ කියලානේ. ඒ වුණාට එහෙම නෑ. මේක හැදුවට පස්සේ ගෙදර හැමෝටම කන්න පුළුවන්. 5-6 දෙනෙක්ටම කන්න පුළුවන් තරම් ජෙලි පුඩින් එකක් හැදෙනවා. හරිම රසයි. try කරලා බලන්න අනිවාර්යෙන්ම. ඔයත් මේක හදලා රස බලලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එන්න.